මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ ඔයා හැමෝම හදනවා වගේ AI වීඩියෝස් හදන්න නැතුව පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට ගිහිල්ලා වීඩියෝ එකක් හදන්න හිතාගෙන ඉන්නවා නම් හැමෝම පාවිච්චි කරන සයිට් නැතුව පොඩ්ඩක් වෙනස් විදිහේ සයිට් එකක් යූස් කරලා AI වීඩියෝ එකක් හදලා විශේෂයෙන්ම Facebook එකෙන් ඔයා ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක් ටාගට් කරලා සල්ලි හොයන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් AI වීඩියෝස් වල පොඩ්ඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට ගිහිල්ලා ඔයා AI වීඩියෝ එකක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක මාර වැදගත් වෙනවා. ඔයා පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න. කැපචිනෝ එකක් තියෙන්නේ. ඒක කැපචිනෝ එක පොඩි මොෂන් එකක් දීලා තියෙන්නේ. මේක AI වීඩියෝ එකක්. මේ තියෙන්නේ මොජිටෝ එකක්. මාර ලස්සනයි. ඉතින් මේක හරි සරලයි මේක හදන විදිය. මේකත් කැපචිනෝ එකක්මයි වෙන විදියකට හදමු. ඉතින් මේක පොඩි දෙයක් කරන්න තියෙන ප්‍රොම්ප්ට් එකක් දෙන්න තියෙන්නේ. ඔය ඉස්සලා මුලින්ම යන්න ඕන ChatGPT එකට. ChatGPT කියන හැමෝම දන්න තැනක්. ඉතින් ChatGPT කියන මුලින්ම ChatGPT එක තමයි වැඩ ගෑල්ල තියෙන්නේ. හරි මම ඉක්මනට පෙන්නන්න. ChatGPT එකට ගිහිල්ලා ඉතින් මේකත් AI එකක් නොදන්න අයට කියන්නේ AI එකක් මේක AI platform එකක්. ඊට පස්සේ මම ඔයාලට දෙනවා මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ drive link එකක් දාලා තියෙනවා. ඔයාලට මේක ගන්න බලන්න නැත්නම් මට WhatsApp එකක් දාන්න මම ඔයාලට මේක එවන්නම්. මේ තියෙන්නේ prompt list එක. මම මේක වෙනම ෆයිල් එකක් හදලා තියෙනවා PDF සහ Word එකක්. ඔයා මුලින්ම තියෙන එක copy කරගන්න. ඊට පස්සේ ඔයා ඒක ගිහිල්ලා copy paste කරන්න ඕන ChatGPT AI එකට. ChatGPT එකට ඔයා copy කරලා paste කළා. මෙතන තියෙනවා hero subject කියලා. එතන food your food and ඔයා කැමති එකක්. හරිද? මම මෙතන cappuccino කියලා දෙනවා. හරිද? මම ෆොටෝ එකක් generate කරගන්න හදන්නේ දැන්. cappuccino කියලා දෙනවා. ඔයාලට මම prompt එක සම්පූර්ණ ලේසියට හදලා දීලා තියෙනවා. හරිද? cappuccino දෙනවා. ඔයාලට මෙතන fees එකක් දෙන්න පුළුවන්, mojito එකක් දෙන්න පුළුවන්, නැත්නම් mojito එකක් දෙන්න පුළුවන්. ඔයාලට කැමති නමක් එතන ඔයා type කරන්න. ඊට පස්සේ ඔයා මේක කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන අන්න එතන දාන්න තමයි cappuccino කියලා මම දාලා තියෙන්නේ. හරිද? ඔයා එතනින් ඔයාලට කැමති විදියේ food එකක් ඩ්‍රින්ක් එක මොකක් හරි බෙවරේජ් එකක් හරි ඔය කැමති දෙයක් මෙතන දෙන්න. ෆොටෝ එක ජෙනරේට් කරගන්න එක AI වලටම කියලා. ෆොටෝස් දෙයක් ජෙනරේට් වෙලා තියෙන ඉතින් අපිට මට කැමති එකක් තෝරගන්න පුළුවන්. මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් AI එකෙන්. හරිද? ChatGPT එක ඇතුලේ. හරි මම ඒක ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් ඔයා කරන්න ඕන ඒ ඩවුන්ලෝඩ් කරපු ෆොටෝ එක ඔයා මෙතනට ඇඩ් කරගන්න. හරිද? මේ add photos and file කියලා තියෙන. ඔයා දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක. දැන් ChatGPT එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක ඔයා මෙතනට ඇඩ් කරගන්න. හරිද? මෙන්න මේ පිළිවෙලටම යන්න. හරි. ඊට පස්සේ ඔයා ඒක මෙතනට ඇඩ් කරගත්තට පස්සේ ඔයාමත් යන්න ඕන අර මම ඔයාලට දුන්න ෆයිල් එක. හරිද? Word එක නැත්තම් PDF ෆයිල් බන්දයක් විතර තියෙනවා. ඉස්සලාම අපි එයා ට්‍රාන්ස්ලේෂන් එක හදාගන්න. හරිද? ඒකට දාලා prompt එකක් මම ඔයාලට දීලා තියෙනවා. මාර ලේසි. හරිද? ඉතින් ඔයා මේ type එකේ වීඩියෝස් හදන්න හිතන් ඉන්නව නම් ඔයාලට මේක copy කරගන්න, paste කරගන්න විතරයි තියෙන්නේ. copy කරගත්තා ඔයා මෙතන paste කරන්න. හරිද? paste කරගෙන paste කරගත්තට පස්සේ මේක එයා ට්‍රාන්ස්ලේෂන් එක තමයි දැන් හැදෙන්නේ. හරිද? එයා ට්‍රාන්ස්ලේෂන් එකක් වෙන ෆොටෝ එකක් තමයි දැන් මෙතන හැදෙන්නේ. දැන් බලන්න අන්න. ඒ කියන්නේ අර කෝපෙම උඩට ඇවිල්ලා පොඩ්ඩක් අර ලස්සන නිකන් අර ඒක අර තියෙන ලික්විඩ් එක එහෙට මෙහෙට වෙලා තියෙන ෆොටෝ එකක් ජෙනරේට් කරන prompt එක තමයි මම දීලා තියෙන්නේ. හරි. ඔය එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ ආයෙමත් ඔයා මෙතනට හරි ඔයා බලන්න මේක ගොඩක් ලේසියෙන් ඔයාලට විශේෂයෙන් Facebook මොනිටයිසේෂන් කරන්න හිතන් ඉන්නවනම් ඒ වගේ දෙයක්. හරි ඔය ඉස්සෙල්ලා මුලින්ම ජෙනරේට් කරගත්ත ෆොටෝ එක ආයෙ මෙතනට ඇඩ් කරගන්න. හරිද? මුලින්ම ජෙනරේට් කරගත්ත ෆොටෝ එක. හරිද? මොකද අපි ඊළඟ ෆ්‍රේම් එක හදා ගන්න ඕනේ. ඊළඟ ෆ්‍රේම් එකට දාලා ෆොටෝ එක. ඊට පස්සේ ඔය තුන්වෙනියට තියෙන මෙන්න මේ ටේබල් එක උඩ තියෙන්න ඕන ෆොටෝ එක. ඒකෙත් පොඩි ලික්විඩ් එක පොඩ්ඩක් හරි වැටෙනකොට පොඩ්ඩක් අර ලික්විඩ් එක උඩට යනවනේ. හරිද? අන්න ඒ ප්‍රොම්ප්ට් එක තමයි මම අර කොපි කරගත්තේ. දැන් ඒක බලන්න මෙතනට පේස්ට් කරනවා. මුලින්ම ජෙනරේට් කරගත්ත ෆොටෝ එක ChatGPT එකට ඇඩ් කරගන්න. හරි. ඊට පස්සේ ඔය එකක් දෙන්න. ඔතන ෆොටෝ එකක් ජෙනරේට් වෙනවා. ආ ටේබල් එක උඩට වැටෙනකොට මෙහෙම ලික්විඩ් එක උඩට යනවා. හරිද? හරි. ඊට පස්සේ හරි. ඒකත් දැන් දැන් අර ෆොටෝ එක මැට් කරන්න මොකද අපිට ඒකමනේ ඕන. මම ඒකට දාලා තමයි ප්‍රොම්ප්ට් එක හදලා තියෙන්නේ. එතකොට ඔයාලට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් ප්‍රොම්ප්ට් හදා ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයා මෙන්න මේ සයිට් එකට යනවා. සයිට් එකට යනවා Chrome එකට ගිහලා Incofida tab එක ගන්නට මම ගත්ත විදියට ඊට පස්සේ Hilo AI එකට යන්න ඕන. හරිද? මේක වීඩියෝ ජෙනරේට් කරන platform එකක්. ඔයා අනිවාර්යයෙන්ම හරියට බලා ගන්න මොකද්ද කියලා Hilo AI වීඩියෝ ජෙනරේටර් මේ. හරි එතනට ගිහිල්ලා ඔයා මෙන්න මෙතන දාලා sign in කියලා. හරිද? sign in දෙන්න. sign in දීලා ඔයා අනිවාර්යෙන් වැදගත් දෙයක් තියෙනවා sign in දීලා ඔයා ටික වෙලාවක් ඉන්න මෙන්න මේක එනවා sign up at get reward කියලා. හරිද? ඔයාලට ක්‍රෙඩිට් 100ක් හම්බ වෙනවා. ඔයා ඒක එනකන් ඉන්න. අන්න එතනින් තමයි sign in වෙන්නේ. හරිද? මතක තියාගන්න වීඩියෝ එක තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා එතනට දීලා ඉවරලා මෙන්න මේ password එක දීලා ඔයා Gmail එක ගහලා ඉවරලා ඔයා add වෙන්න. මෙතන මම ඔයාගේ Gmail එක ගහනවා. Gmail එක ගහනවා ඊට පස්සේ password එක දීලා ඔයා කරන්න ඕන මෙතනින් රෙජිස්ටර් වෙනවා ඒ platform එකේ AI generator එක තියෙන. Google Flow විතර නෙමෙයි තව site ඕන තරම් තියෙනවා. ඉතින් මේ වගේ ඒවා මොකද Google Flow එකේ මම මේක හදන්න ගියා success නැහැ.
වීඩියෝ එක සක්සස් නෑ ඇත්තටම මේ සයිට් එකේ මේ වීඩියෝ එක ලස්සනට හදන්න පුළුවන් හරිද ඊට පස්සේ ඔය කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න හරි දැක්කද මට ක්‍රෙඩිට් 100ක් ඇවිල්ලා තියෙනවා මොකද අලුත් account එකකට ක්‍රෙඩිට් 100ක් ෆ්‍රී හම්බ වෙනවා හරිද මතක තියාගන්න මේක daily හරි හරි මම කියන්න ඊට පස්සේ ඔය පළවෙනියටම generate AI එකෙන් generate chat GPT එකෙන් generate කරගත්ත ෆොටෝ එක මෙතනට frame එකට start frame එකට add කරගන්න හරිද මේ site එකේ start frame එකට add කරා ඊට පස්සේ end frame එකට අර AI transition එක තිබුණාර දෙවෙනියට අපි generate කරගත්ත ෆොටෝ එක හරිද ඒ ෆොටෝ එක මෙතනට add කරගන්න හරිද මාර ලේසි හරිද ඔයාලා පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඒක ඇඩ් කරගත්තා ඊට පස්සේ මම ආයෙමත් ඔය යන්න මම අර වාට දුන්න ෆයිල් එක prompt එක. ඉතින් මේක තමයි වැඩ කෑල්ල තියෙන්නේ හරිද? ඒක මම ඔයාලට අමාරුම ටික හදලා දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයන්නේ අවසානට දෙන prompt එක copy කරගන්න. හරිද? copy කරගෙන ඉවරලා ඔයා ඒක paste කරගන්න මෙන්න මෙතනට. හරිද? ඔතන paste කරගන්න. හරිද? paste කරගෙන ඉවරලා ඔයා create වෙන්න දෙන්න. මේක සාමාන්‍ය මේ site එක ඇතුලේ create වෙන ටික වෙලාවක් යනවා. හරිද? ටික වෙලා කරනවා. ඉතින් ඕන site එකක pro and premium plan එක buy කරපුවාට තමයි chance එක වැඩිපුර තියෙන්නේ. හරිද? එයාලා තමයි priority එක දීලා තියෙන්නේ. ඉතින් optimizing prompt හරි. ටික වෙලාව පොඩි වෙලා කරනවා මම වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයාලට මේක ඉක්මනටම දෙන්න ඕන නිසා හරි. බලමු කොහොමද වීඩියෝ එක හැදලා තියෙන්නේ කියලා. හරි. ඔන්න වීඩියෝ එක generate වෙලා තියෙන්නේ. ටික වෙලාවක් යනවා මතක තියාගන්න. හරි. වීඩියෝ එක generate වෙලා තියෙන්නේ. අන්න transition එක හැඩේ වෙනවා හරිද හරි අපි ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරනවා with watermark ඉතින් අපි purchase කරලා නැහැනේ හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන හරි ඒක ඩවුන්ලෝඩ් කරගත්තා එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයා මේකෙන් හායමත් කට් කරගන්න අපි කලින් අඩ් කරගත්ත එක ඔයා prompt එක delete කරගන්න prompt එක ඒකමයි වෙනසක් නැහැ ඉතින් ඔය first frame එකට start frame එකට ඔයා add කරගන්න ඕන අර AI transition එක හරිද ඒ කියන්නේ දෙවෙනියට අපි generate AI chat GPT generate කරගත්ත ෆොටෝ එක ඔය එතනට ඒක add කරගෙන end frame එකට අවසානටම අපි generate කරගත්ත ෆොටෝ එක එතනට add කරගන්නවා prompt එක ඔයා කලින් දුන්නනේ ඔයා ඒක මේ කරන්න එපා එකම prompt එක තියෙන වීඩියෝ generate කරන්න ඉතින් ඒ prompt එක ඒ විදිහටම තියන්න දීලා ඔයා create දෙන්න create දෙද්දි මෙතන credit 25ක් යනවා එක වීඩියෝ එකට මතක තියාගන්න ඉතින් අවසනාවකට මම මේ site එක ගැන පොඩ්ඩක් කියන්නම් මේ site එකේ කලින් 2025ට වගේ කලින් මේක ඩේලි ෆ්‍රීෆ්‍රෙෂ් වෙන්න ක්‍රෙඩිට් දුන්නා දැන් නම් ඒක මේ වෙලාවේ නෑ හරිද ඔයාලට අලුත් account use කරලා තමයි මේක වැඩ කරන්න වෙන්නේ ඔයා පොඩ්ඩක් ටච් එකේ ඉන්න සමහරලාට ආයෙමත් මේකේ වැඩේ හරියන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ ඔයා යන්න ඕන ඔයාගේ ෆෝන් එකට හරිද දැන් මයිකව තියෙන 14 Pro Max එක ඉතින් ඒ ෆෝන් එක ඇතුලේ ඔයා අනිවාර්යෙන් VN app එක ඩවුන්ලෝඩ් කරගෙන VN app එකට ගිහලා මෙන්න මේ විදියට ඔයා මේ වීඩියෝස් දෙක ආවා ජෙනරේට් කරගත්ත වීඩියෝස් දෙක ඔයා සෙට් කරගන්න ඕන හරිද ඉතින් ඔයාලට මේක කම්පියුටරෙන් කරන්න ඕනේ නැහැ ඔයාලට ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න පුළුවන් කලින් කරපු වැඩ ටිකත් ඔයාලට ෆෝන් එකෙන්ම කරන්න පුළුවන් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ස්පීඩ් වලට ගිහිල්ලා මෙතන කර්ව්ස් තියෙනවනේ අන්න එතනින් ඔයාලට මෙන්න මේ විදියට කැමති විදියට හදා ගන්න. ඒ කියන්නේ අර ස්පීඩ් එක බැඩ් වෙලා අඩු වෙන විදියට හරිද? ඒ විදියට හදා ගන්න ඕන. වීඩියෝස් දෙක මේ විදියට හදා ගන්න ඕන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පේන්න තියෙන විදියට ඔයා හදා ගන්න. ඒක ෆෝන් එකෙන් කරන් දින ඔයාලට කලින් කරපු වැඩ ටිකත් ඔයාලට ෆෝන් එකෙන්ම කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදියට මම හදා ගන්නවා. හදාගෙන ඉවරලා ඔයාලට මේක මම ප්ලේ කරාම පස්සේ තියෙන විදිය. ඊට පස්සේ තමයි අර ස්ලෝ වෙලා ඒක අර ස්පීඩ් එක වැඩි වෙලා ඊට අපිට කැමති විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් 4K දාලා ඉවරලා. අනිවාර්යෙන් ෆ්‍රේම් රේට් එක වැඩිපුර තියාගන්න. මොකද මෝෂන් එක ලස්සනට පේන්න ඕන නිසා FPS එක. ඉතින් ඔයාලට මෙතනින් ඒක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකට. ඊට පස්සේ ඔයාලට ඔයාගේ කැමති Facebook account එකක් ඉන්ටර්නැෂනල් ටාගට් කරලා තියෙනවනම් ඔයාලට පුළුවන් ඒක Facebook monetization දක්වා මේ වීඩියෝස් ජෙනරේට් කරලා ඔයාලට අප්ලෝඩ් කරලා ඉවරලා ඔයාලට හොඳ ආදායමක් ගන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම කියන්න ඕනේ දැන් මේ කැපචිනෝ එකටත් දාලා මම ඔයාලට prompt එකක් දුන්නනේ. මුලින්ම තියෙන prompt එක. හරිද? ඒක කැපචිනෝ කියලා මම. ඔය ඊට පස්සේ ඔයාලට fees එකක් දාන්න පුළුවන්. ඔයාලට module එකක් දාන්න පුළුවන්. අර ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලට කැමති ඕනම දෙයක් ඔයා එතනට දාවම පස්සේ එතනට ඔයාලට දාන්න විතරයි තියෙන්නේ. ඒක ඔයාලට type කරන්න විතරයි එතන තියෙන්නේ. type කරාට පස්සේ ඔයාලට කැමති විදිය ෆොටෝ එක ඒයින් අර පිළිවෙලට කරගෙන යන්න පළවෙනි ෆොටෝ එක ක්‍රියේට් කරගන්න වෙන්නේ අර විදිහට. දැන් ඔයා හිතන්න ෆොටෝස් ක්‍රියේට් කර ඉන්න ඕනේ නැහැ. ඔයා ගන්න ඔයාගේ ෆෝන් එකෙන් ෆොටෝ එක. ෂොප් එකට ගිහිල්ලා ඉවරලා ඔයා ෆොටෝ එකක් ගන්නවා. මොනවම හරි කැම බීමක ඔයා ෆොටෝ එකක් අරගන්න. ෆොටෝ එක ඔයාට ඕන අන්න ඒක ට්‍රාන්සිෂන් එකක් හදාගන්න. ඉතින් ඔයා කරන්න ඕන දෙවෙනි ප්‍රොම්ප්ට් එකේ ඉඳන් යන්න. අර ඔයා කැප්චර් කරපු ෆොටෝ එක ඔයා chat GPT එකට අප්ලෝඩ් කරා. ඔයා ඊට පස්සේ අර දෙවෙනි ප්‍රොම්ප්ට් එකේ ඉඳන් එයා ට්‍රාන්සිෂන් එක ටේබල් එකට වැටෙනකොට තියෙන ට්‍රාන්සිෂන් එක එතන ඉඳන් යන්න. පස්සේ වීඩියෝ එක හදන්න. ඉතින් ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් ගන්න බෙවරේජ් එක නැත්නම් ෆුඩ් එකක ට්‍රාන්සිෂන් එක මේ වගේ
AI වීඩියෝක් ඔයාලට හදාගන්න පුළුවන් මතක තියාගන්න. ඒක නිසා මේක මාර ඇඩ්වාන්ස්. හරිද? ගොඩක් අය අතර නෑ. මේක Google Flow එකේ කරන්න ගියා. වැඩේ හරියන්නේ නෑ. එච්චර සක්සස් නෑ. ඉතින් මේ සයිට් එකෙන් මට ලස්සන හොඳ අවුට්පුට් එකක් ලැබුණා. ඉතින් ඔයා මේ සයිට් එක යූස් කරලා බලන්න. එහෙනම් අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යන්න. channel එක subscribe කරොත් ඔයාලට ලැබෙන වාසිය මොනවද නෙවෙයි. ඔයාලට මම දාන AI videos හදන එක විදිය අලුත් විදියට AI videos හදන AI videos හදන එක site ඒ හැම දෙයක් ගැනම ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම Facebook monetization වලට ගොඩක් වැදගත්. ඒක නිසා Facebook එකෙන් ඔයා සල්ලි හොයන්න හිතාගෙන ඉන්නකොට channel එක subscribe කරගෙන මම දෙන AI videos generate කරන විදිය ගැන හොඳ අවබෝධයක් හොඳ දැනුමක් අරගෙන ගේමක් ගහන්න. හරි එහෙනම් සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම එන්න subscribe කරගෙන